නෑ නේද මේ පැත්ත ගාවේ නෑ නේද? අර යාර මෝරු නේද? මෝරුනේ. සෙට් එක මොකෝ වෙන්නේ ඉතින් අදත් ගමනක් යනවා. අද මං කොහොම හරි සාජාවා සාජ ඇවිල්ලා ඉතින් යන්න හදන්නේ ගමනක්. හැමෝම දන්න දැනක් ඉතින් සාජ වලින් බස් එක නැගලා කොහොම හරි මෙට්‍රෝ ස්ටේෂන් එකට ආවා. අද යන්න හදන්නේ ඩුබායි මෝල් එකට. ඩුබායි මෝල් එක වෙත් ඉතින් රවුමක් දාන්න කියලා හිතාගෙන තමයි ඉතින් යන්න හදන්නේ. බලමු ඉතින් ඉස්සරහට ගමන කොයි වගේ වෙයිද කියලා. කොහොම හරි ඉතින් මෙට්‍රෝ ස්ටේෂන් එකට ආවා. දැන් ඉතින් මෙට්‍රෝ එක එනකම් බලාගෙන ඉන්නේ. කොහොම හරි විනාඩි 2ක් වගේ ඇතුළත මෙට්‍රෝ එක ආවා. දැන් ඉතින් අපිට යන්න තමයි තියෙන්නේ. කොහොම හරි අපිට මෙට්‍රෝ දෙකකට මාරු වෙලා යන්න ඕන. තව දැනකින් බෑලා කරලා අපිට ඒ ඩුබායි මෝල් එක පැත්තට යන්න වෙනම මෙට්‍රෝ එක යන්න ඕන. පළවෙනි නැවතිමින් නම් බෑගත්ත ඊළඟට දෙවෙනි එකට මාරු වෙලා මේ යන්නේ. මේක තමයි ඩුබායි ෆ්‍රේම් එක. ඩුබායි නෑ නම් දන්නවනේ මේක ගැන. මේක ඇවිල්ලා මියුසියම් එකක්. මියුසියම් of the future. දැන් කොහොම හරි අපි ඩුබායි මෝල් මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බෑගත්තා. දැන් මේ කොහොම හරි මෝල් එක පැත්තට තමයි යන්නේ. අර ඇතින් පේන්න තියෙන බර්ජ් කලිෆා කඳු ගොඩක් වගේ තියෙන කඳු ගොඩක් වගේ තියෙන බිල්ඩින් සෙට් එක ඒක තමයි බර්ජ් කලිෆා. ටික වෙලාවකට පස්සේ අපි මෝල් එක ඇතුළට ආවම බාඩු විනාඩි 5ක් විතර ඇවිද්දා. කොහොම හරි අපි ඉන්නේ මේ මෝල් එකේ උඩම තට්ටුවේ. හරිද? ටිකක් ඇවිදගෙන නැති මෝල්ඩන් ගියුත් හම්බුණා. මේක නම් පොඩි එකක් තව මේට වැඩිය ලොකු එකක් ඇතුලේ තියෙනවා. අර මං කියපු ලොකු මෝල්ඩන් ගිය තමයි මේක. මේක තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ. කියන්නේ අටම තට්ටුවේ. අපි අර බලපු එක තිබ්බේ අපි අර ආපු උඩම තට්ටුවේ ඉඳලා කොහොම හරි දෙවෙනි එකේ හරි මට මතක විදියට ඒ උඩම තට්ටුවේ හරි. පේනවනේ මේකේ සයිස් එක. අඩි අර අතර මාළු බල බල ඉඳලා ඉතින් බඩගින්නක් ඇවිල්ලා මොනවා හරි කන්න කියලා කැෆේ එකට යන්න කියලා තමයි දැන් කරන්නේ. මට දැනෙන්නේ නංගිටයි මටයි මල්ලිටයි. හැබැයි බිස්නස් කරන්න පුළුවන්. කොහොම හරි ඉතින් එතනත් ටිකක් වෙලා ගියෝ ඉඳලා ඉවරලා ඉතින් ආයෙ ගමන යන්න පටන් ගත්තා. කොහොම හරි වටේ ඇවිද්ද සෑහෙන්න වෙලා ඇවිදලා ඉවරලා ඉතින් අපිට එළියට ය아가න්න දැන් මෙට්‍රෝ ස්ටේෂන් එකට ය아가න්න කියලා තැන හොයද්දි කොහොම හරි ඉතින් ඇත්තටම අපි අතරමං වෙලා වගේ කියලා හිතුවා නේද? මොකද ඇවිදින ඉවරයකුත් නැහැ. අර නිතර ඒ වෙන්න දින්ද හරියට තැනක් දන්නේ නැහැ. ඉතින් ඇවිදිනවා ඉතින් දන්නේ නැතුව ඒ විභාග. ඔන්න ෆොටෝ එකක් ගහනවා මේක තමයි සුදු තැන. ඕම ඇවිදගෙන යද්දී අපිට සිත් වුණා මේ ප්ලේස් එක. පට්ටනේ. මේක තමයි ලාස්ට් ප්ලේස් එක අපි බලන. ඉතින් මෙතනින් මම වීඩියෝ එක ඉවර කරනවා. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ආදරේ.